මේව හරියට තියෙනවා. ගෙවල් අතර තියෙනවා, නෝනලා අතර තියෙනවා, මහත්තුරු අතර තියෙනවා, නෝනලා මහත්තුරු අතර තියෙනවා, කම්පැනි අතර තියෙනවා, වෙලන්දැන්නින් ආයතන තියෙනවා, දේශපාලන පක්ෂ කියලා අතර තියෙනවා. පොඩි එකඟතා කිවිසුම් යටින් තියෙනවා. සමාජයට අඟවනවා එහෙම එකක් නෑ වගේ කියලා කතා කරනවා. ඒක වචනෙන් කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකින් ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. එතකොට අපේ සමාජයේ සෑම ශාස්ත්‍රයකම මේක තියෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සෙක් කියලා ඉපදිලා ඒ මිනිස්සේ යම්කිසි මිනිස්සෙකුට බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මුසාවාදයෙන් වැළකීලා ජීවිතය ගත කරන්නට පුළුවන් නම් ඒක හරිය වටිනවා. ඒ වගේ අය සමාජය දුර්ලභයි කියලා. මුසාවාදයෙන් වැළකීච්ච ගිහි අය සමාජය දුර්ලභයි කියලා. එකෙන් කියන්නේ යම්කිසි කෙනෙක් කතා කරනකොට අදහස් පළ කරනකොට තමන්ගේ ඇස තමන්ගේ පංච ඉන්ද්‍රියයන්ම කට කන මේ හැම විදිහකින්ම සමාජයට අදහස් පළ කරන්න යනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කියන එකයි. ඒ සැලකිලිමත් වීම තමන්ගේ තත්වය අනුව එන්න වැඩි වෙනවා. පුංචි දරුවෙකුට වචන කතා කිරීමේදී තියෙන සැලකිල්ලට වඩා බරපතලයි තරුණ කෙනෙක් කතා කරන්නේ. ඊටත් වැඩිය බරපතලයි අම්මා කෙනෙක් නම්. අම්මා කෙනෙක් නම් ඊටත් බරපතලයි. ඊටත් වඩා බරපතලයි හාමුදුර කෙනෙක් නම්. ඒ විදිහට සමාජීය වශයෙන් තමන්ගේ වගකීම වැඩි වෙන්න තමන්ට කතා කරන්න තියෙන වචනවල සීමා පැනවෙනවා. තමන් කතා කරන වචනවල සීමා පැනවෙනවා. පින්නදී දැන් බලන්න මට කවුරු හරි කියන්න අත උස්සලා දවසකට වචන කීයක් විතර ප්‍රකාශ වෙනවද? දවසකට වචන සාමාන්‍යයෙන් දල වශයෙන් 10ක් 15 කීයක් වගේ? 20ක් විතර? 20000ක් 20 ලක්ෂයක් හිතලවත් නෑ නේද? දවසකට වචන කීයක් විතර වගේ? 600ක් 800ක්. මේ එක මහත්මයෙක් මට කිව්වා හාමුදුරනේ බඳින්න ඉස්සෙල්ලා නම් හරියට වචන කතා කරපු කෙනෙක් මම. බැන්නෙන් මම කතා කරන්නේ නැහැ කියලා. මම මොකෝ කියලා වැඩක් නැහැ. එයාට ඕනේ විතරයි කරන්නේ කිව්වා. මොකක් හරි ඉතින් අර මම ඒව ගැන මට තේරුම් නැති හින්දා මම ඔය කිව්වේ. මේ අත්තන්ගෙන් ඇහුවේ. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ කටින් වෙන අයගේ කටින් නෙමෙයි. තමන්ගේ කටින් වචනයක් එළියට දානකොට තමන්ගේ කටින් වචනයක් එළියට දානකොට ඒ වචන එළියට දාන එක පිළිබඳව නීති දාලා තියෙන බුදුහාමුදුරුවෝ. නීති දාලා තියෙනවා. මට කවුරු හරි කියන්න බුදුහාමුදුරුවෝ එහෙම දාපු නීතියක් මං හිතන්නේ එක්කෙනෙකුටවත් කියාගන්න බැරි වෙයි. මං එහෙම කිව්ව නිසාම හාමුදුරන්ට අපේ දැනුම පෙන්වන්න කියලා නිකන් කියන්න බල. කටට මේ මුසාවාදයට සම්බන්ධ කටට දාපු නීති කීපයක් තියෙනවා. කටට මට කවුරු හරි කියන්න එක වැරදුනාට කමන්නේ කාටවත් ඇහෙන්නේ නැහැ ඉතින්. අපිට ඒක ඈ නෑ උපමාවක් නේක. කට කෙටේරියක් වගේ ඒක උපමාවක්. ඉතින් කෙටේරිය නෑ. කටට දාපු නීතියක්. මං කියන්නම් එක. මං කීපයක් කියන්නම්. ඔයත්තන්ට බැරි වුණ හින්දා. බැරි වුණයි කියලා කියන එක නරකක් නෑ. බෑ කියලා කියන එකත් හොඳයි. දන්නේ නෑ කියලා කියන එකත් හොඳයි. දන්නවා නම් ඒත් හොඳයි. දන්නව වගේ ඉන්නව අය තමයි භයානක. ඒක තමයි නරක. දන්නේ නෑ කියන එක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දීපු නීතියක් තමයි දැන් අදහස එන්නේ කටේ නෙවෙයිනේ. අපි මුලින් කිව්වේ අපි වචන කතා කරනකොට අපි කතා කරන අදහස අපේ එන්නේ කටේ නෙවෙයිනේ ඔළුවේ. ඔළුවේනේ අදහස එන්නේ.
එතකොට පින්නත්නි ඔළුවේ කේන්තිය තියෙන වෙලාවට ඔන්න දාපු නීතිය. ඔළුවේ කේන්තිය තියෙන වෙලාවට කටින් වචන එළියට දාන්න තහනම්. ඔන්න බුදුහාඳුරව. දන්නවද මේ නීති බුදුහාඳුර දාපු එකක් කියලා? නෑ. දැනන් හිටියේ නෑ. දැන්වත් දැනගන්නකෝ. 60 පෙන්නත් කමක් නෑ. තව ටික දවසක් හරි ඉන්නවනේ. පොඩි කාලේ වුණත් දැනගත්තට කමක් නෑ. මාත් ඔක ඊයේ පෙරේද දන්නේ. ඔළුවේ කේන්තිය තියෙන වෙලාවට වචන එළිය කටින් එළියට දාන්න තහනම්. මට කියන්න බලන්න එහෙම දැන් එහෙම එළියට දාපු අය කතා කරන්නත් එපා. එහෙම දැන් ඇහුවත් උත්තර දෙන්න එපා. මේ එළියට දාන්න තහනම්. ඔළුවේ කේන්තිය තියෙන වෙලාවට වචන කටින් එළියට දාන්න තහනම්. මේක බුදුරජාණන් වහන්සේ අපිට දීපු නීතියක්. ඇත්තටම පින්නදී ඇයි මේක මෙහෙම වෙන්නේ නැත්තේ? කේන්තිය තියෙන වෙලාවට කතා කරන්න, කේන්තිය තියෙන වෙලාවට කතා කරන්න එපා කියලා කියන්නේ. මොකද එහෙම වෙන්නේ නැත්තේ? හිතා ගන්න බෑනේ. හිතා ගන්න බෑ. බැරි වුණාට මම උත්තරේ කියන්න. ඔළුවේ කේන්තිය තියෙන වෙලාවට අපි කතා කරනකොට පින්නත්නි අපේ වචනවල පාලනයක් නැහැ. ඔළුවේ කේන්ති ගිහපු වෙලාවක් මතක් කරලා ගන්න පාලනයක් නැහැ. ඔළුවට එන හැම එකම කියනවා. අර බීපු මිනිස්සයා වගේ. ඔය සමහර අය කියනෝනේ බොරුවට මේ බොරුවක් කියන්නේ මොකද්ද? බිව්වයින් පස්සේ මං බීලානේ කිව්වේ මට මතක නෑනේ ගොයියෝ. එහෙම කියලා කියනවා. බීලා කියවලා බැනලා වෙරි හිඳුනායින් පස්සේ කියනවා මට මතක නෑනේ වෙරි පිටනේ කිව්වේ කියලා කියනවා. බොරු. වෙරි වුණායින් පස්සේ මතක නෑනේ මතක තියෙනව හොඳට. මම මේ කියන එක වැරදි නම් ඔය ඒ ගැන දන්න මහත්තයෙක් ඉන්නවනම් මට නැගිටලා කියන්න. වෙරි වුණායින් පස්සේ මතක නෑ කියන්නේ බොරු. අපේ තාත්තලා ආච්චිලා සීයාලා එහෙම කියන්නේ බොරු ඒක. හොඳට මතකයි. තියෙන ප්‍රශ්නේ තමයි වෙරි වුණායින් පස්සේ හිතෙන එක කටින් එළියට එන. පාලනේ නෑ. නවත්ත ගන්න හයිය නෑ. මේක කියන්න හොඳ නෑ මේක මෙයාට කියන්න හොඳ නෑ කියලා ඒ හයිය නෑ. ඒකින්ද කියනවා. ඉතින් ඔය බොන අයට තමහරු පොවන මේ දැන් කේන්ති තරහයට තරහකාරයන්ට එහෙම බලෙන් පොවනවා. ඇයි ඉතින් ඔළුවේ තියෙන එක ඔක්කොම කියනවනේ පාලනයක් නැතුව. ඒ වගේ තමයි කේන්ති ගිය වෙලාවට කතා කරන්න ගියාම. හොඳට මතක් කරලා බලන්න. ඔය ඇත්තන්ට කේන්ති ගිහිල්ලා කතා කරපු වෙලාවල් කේන්ති ගිය වෙලාවට ඔළුවට එන හැම එකම මෙතනින් එළියට. බලන්නකො නිකන් මේ ගෙදර එක්කෙනාටවත් කේන්ති ගියාම මේ එම්ටි පටියක් අරගෙන සෙට් එක සූදානම් කරලා කේන්ති ගිහපු ගමන් රෙකෝඩින් බටන් එක ඔබන්න තමන් දිගට කතා කරන්න. දිගට කතා කරන්න. අරගෙන ඉතින් විනාඩි 30න් අතර වෙයි. මේක ඉතින් කමන්නේ. කමන්නේ. කොච්චර ගියත් කමන්නේ. මුළු විනාඩි 30 තියෙනවනේ. ඊට පස්සේ හොඳ සී කල්පනා තියන අය මේ අරගෙන ප්ලේ කරන්න. විමාන්ද කිව්වේ එහෙම කියලා හිතන්නේ. මේ මගේ කටින් මේ උදේ හවස දත් මදින මගේ කටින් ඔය කිව්වා නෑ මේවා නෙවෙයි මේ ටේප් වෙලා තියෙනවා. මොකද Tamanට පින්නත් නේ අදාහ ගන්නත් බැරි වෙයි. නිකන් හිත මම කිව්ව හින්දම නිකන් ටේප් කරලා බලන්න. ඔය හැම එකම ටේප් කරන්නේ කෝල් එකක් ආවත් ටේප් කරන මිනිස්සු ඉන්න මේ අපේ රටේ. ටෙලිෆෝන් පණිවිඩ මේක ටේප් කරගන්න කෙනෙක් නැහැ. ටේප් වල බලන්න. එතකොට Taman ගැන හොඳ අධ්‍යයනයක් එනවා. ඇත්තටම මේ මන්ද. දැන් පොගේ කාලේ ළමයි කියලා මට කිව්වා මේ ආදරේ අපේ අම්මා මැරෙනවා නම් මං ආසයි කියලා. දැන් බලන්න හරි භයානක වචනයක්. පොඩි එකෙක් දහම් පාසලේ අපේ අම්මා මැරෙනවා නම් මං කැමතියි කියලා. කනට ගහන්න එපා. කනට ගහන්න ඕන කන පුපුරන්න නිකම්ම නෙවෙයි. නමුත් මං කනට ගහන්න නැතුව මං ඉතින් ඔව් පුතා ඒකත් එහෙම තමයි කියලා ටිකක් වෙලා ඉඳලා ඉතින් මොකෝ එහෙම කියලා ඇහුවා. නෑ සාදු මේ අපේ අම්මා නම් ප්‍රශ්නයක් නෑ අපේ අම්මගේ කට තමයි ප්‍රශ්නේ කිව්වා. ඒ ළමයා හරි හෙම්බත් වෙලා පීඩනයකින් කතා කළේ මට. මං එයා මොකද මේ කියලා අපේ අම්මා කතා කරන්න ගියාම සාදු කේන්ති ගියාම සීමාවක් නැහැ කිව්වා.
කියනවා මම මොනවද කියන්නේ මේ මිනිහා බැඳගත්තට වැඩිය හොඳයි දර කොටයක් බැඳගත්තා නම් මම බලන්න කොච්චරයි මෙහෙම කියාගෙන යන මට ඒක බනට මේ කියන්නත් බෑ හැමදාමත් ඒකමලු කියන්නේ හැමදාමත් කේන්ති ගහම ඒකමලු කියන්නේ ඉතින් බලන්න කොච්චර දුර්වලයිද ඒ අම්මා කියලා තාත්තලාත් ඉන්නෝ ඒ වගේ ඒ වචන අපි මේ කතා කරන දේවල් බුදුහාමුදුරෝ කියන්නේ ඔළුවේ කේන්තිය තියනං මේ කටෙන් එළියට දාන තහනම් හොඳට මතක තියාගන්න ඕනේ සමහර වචන එනවා නම් මෙහෙමත් වහගෙන තව ආක බෝන් ගාලත් ඒත් පාඩු නෑ මොකද ඔළුවේ කේන්තිය තියෙනකොට අනිත් කාරණේ පින්නත්නි අර කේන්තියේ තියෙන සැර කේන්තිය හරි සැරයිනේ කේන්තියේ තියෙන සැර වචන වලින් පිට වෙනවා දැන් බලන්න අපිට සමහර කෙනෙක් hina වෙවි බැන්නට ගානක් නැහැ සමහර බයින hina වෙවි බයිනවා ඒ ඇඟට නොදැනෙන්න ගහලා යනවා වචන වැඩි හිතර දැනෙන්නේ නැහැ එහෙම තියෙනවා දට කේන්ති අරගෙන බැන්නොතින් අර චිත්‍රෙත් එක්ක ඔළුවේ සටහන් වෙනවා මූණත් ඒ වෙලාවේ මූණ තිබුණු විදිහ ෆොටෝ එක ගහලා ඒක ඔළුවේ තියෙනවා ඉතින් වරින් වර මතක් වෙනවා පින්නත් බලන්න සමහර ඒවා මේ පිහියෙන් ඇන්නහම ඒ පිහිපාර ගලවලා එතන බෙහෙත් කරන්න පුළුවන් ඊට පස්සේ ඔලිව් තෙල් ටිකක් වගේ ගෑවම අර පැල්ලමත් මැකිලා යනවා මොකද සමහර වචන තියෙනවා පිහිපාරවල් වලට වඩා සැරයි පිහිපාරවල් වලට සැරයි ඉතින් අපි එහෙම වචනයක් කියලා පස්සේ කොච්චර උදව් කළත් උදේ හවස ළඟ ඉඳගෙන උදව් උපකාර කළත් වැඩක් තියනවද මට මෙච්චර උදව් කරපු මේකී මට අර එහෙමත් කිව්වනේ අරක මත ඒක මකන්න බෑ ඒ පැල්ලම යන්නේ නැහැ ඒ වගේ මේකෙන් තමන් ඒක ඒ වචනේ කිව්වගෙනාගේ පෞරුෂයේ ඇද වැටීම කවදාකවත් ගොඩනගන්න බෑ සමහර නෝනලා ඉන්න මහත්තුරුන්ට ඒ වගේ කතා මහත්තයාගේ ඔළුවේ මේක සටහන් වෙලා ඡායාරූප ගත වෙලා තියෙනවා. ඒ වෙලාවේ නෝනාගේ මූණ කොහොමද කියන එකත් එයා සංසන්දනය කරලා බලනවා බඳින දවසේ මෙදයි. බඳින දවසේ මගුල් ෆොටෝ එකේ තියෙන පින්තූරේ මේක සංසන්දනය කරලා බලනවා. ඒව මහත්තුරු මංගාවට ඇවිල්ලා කතා කරලා තියෙනවා. නෝනා ඒක දන්නේ නැහැ. දන්නවනම් ඒ වගේ වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම ඒක අනිත් පැත්තක් තියෙනවා. සමහර මහත්තුරු තමන්ගේ නෝනට සැහැසි විදිහට කතා කරනවා. හරි වැරදි. එකට ඉන්න, එකට කන බොන, එකට දුක සැප බෙදා. ඒ වචන ඒ නෝනාගේ ඔළුවේ සටහන් වෙලා තියෙනවා ඡායාරූපෙත් එක්ක. මේ මිනිහා නේද මට මෙහෙම කිව්වේ කියලා. ඒක යන්නේ නැහැ හිතේ. සමහර ලාට ඒවා අමතක කරලා දාලා එකඟ වෙලා වැඩ කරනවා තමයි. නමුත් අර සමහර ඒවා මැකෙන්නේ නැහැ. කොච්චර ඔය පැල්ලම් මකන තීන්ත ඒවා මේව ආවත් අරව මකන්න පුළුවන් තීන්තයක් තාම නම් ආවේ නැහැ. ඒ නිසා මේ වචන හරි බරපතලයි. ඒ වගේම මුසාවාදය ඊට වැඩි බරපතලයි. මුසාවාද සූත්‍රයේ කියනවා අත්තනාච මුසාවාදී හෝති. අනේ ඒ ලක්ෂණයක් එයාගේ. එයත් බොරු කියනවා. පරේපි මුසාවාදී සමාදපෙත් අනිත් කෙනාටත් බොරු ගන්නනවා. අනිත් කෙනාට ජනබත් කියලා දාපන් මේ වගේ. එහෙම කියලා කියනවා. නැත්තම් කියන්නේ නැතුව ඇඟ වෙන විදිහට වැඩ කරනවා. ඒ වගේම බොරු කියන එක අනුමතත් කරනවා. බොරුවක් කිව්වා නෑ වා කිව්ව වචනේ හරි. එයා කිව්වේ බොරුවක් කියන එක පැහැදිලිව පේනවා. නමුත් නෑ නංගි උඹ කියප එක හරි. අනික කියන්නත් ඕන ඕවා. මූණටම කියන්න ඕන. එහෙම කියලා අර බොරු කියපු කෙනා ධෛර්යය ගන්නන ප්‍රකාශ කරනවා. පැවිදි අයත් වැඩේ කරනවා, ගිහි අයත් කරනවා. පැවිදි අය කළත් අකුසලේ බරපතලයි, ගිහි අය කළත් අකුසලේ බරපතලයි. අකුසලයට ගිහි පැවිදි ભેද නැහැ. පළාත් ભેද නැහැ. පන්ති ભેද නැහැ. සුදු කළු ભેද එමකුත් නැහැ. අකුසලේ හඳුනන්නේ. පළාත් ભેද, නිකාය ભેද, කුල ભેද ඒව නැහැ. ඒ වගේම මුසාවාදේ වන්නම් වාසේ බොරු වෙන අය කියපු බොරු සිද්ධි අරගෙන ඒව වර්ණනා කරනවා. කතා කරන වෙලාවට අර එහෙම දුන්නනේ නියමෙට
බොරුව තමයි කියනවා. නමුත් ඒක ලස්සන වැඩේ කළා කියලා අර ඒක මතු කරලා ඒක හොඳයි කියන අදහස මතු වෙන විදිහට කතා කරා. අදහස තියෙන ඔළුවේ. පිට වෙන වචන වෙන විදිහට. අහගෙන ඉන්න කෙනාට දැනෙනවා මේක වර්ණනාවක් මේ කරන්නේ. මාත් ඉතින් ඔය ඉඳලා හිටලා බොරුවක් කිව්වට කමක් නැහැ කියලා. අර ලෝහෙඩ සංග්‍රහය කියනවා කාල වේලාවත් ඉවරයි කියලා දැනුම් දෙන හින්දා අවසානයේ පුංචි කවියක් මොන මතක් කරනවා. මේක බරපතලකම. රජ්‍යරුවරු ඉන්නෝනේ. රජවරු බොරු කිව්වහම අපි හිතන්නේ විපාක දෙන්නේ නැහැ කියලා. ඉතින් රජ කාලේ ඔටුන්න දාගෙන ඉන්නකොට වටපිටාය ප්‍රශස්ති ගායකයෝ ඉන්නකොට වටපිටාය උපදේශ කළ සම්බන්ධීකරණ ලේකම්ලා ඉන්නකොට පොඩි පවරක් වගේ තියෙනකොට එහෙම දැවුනට රජ වෙලා හිටියත් ඒ විපාක දෙනවාමයි. ලැබිව රජෙක් බොරු බස් කී විගසකයා නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා පොළව පලාගෙන ගොස් වැටුනි නරකයා මෙලොව සතුනින් බොරු කීම නරකයා කියන. ඒ කියන්නේ පොළව පලාගෙන ගියා කිව්වද? අපි මුලදීම පටන් ගත්තේ ඒකනේ අපායට යනවා කියලා. අපායට යනවා අපාය දුක් විඳිනවා නැත්තම් තිරිසන් ලෝකේ ඊට පස්සේ ඒක අපායට ගියන් පස්සේ කටවල් අරින්න බෑ. යමපල්ලෝ කියන දේ කරන්න වෙනවා. මගේ නිදහස මගේ ස්වාධීනත්වය පුජ්‍යල නිදහස මානව කොමිෂන් ඒව නැහැ ඒව නැහැ කොමිෂන්. ඊට පස්සේ ඒකේ විපාක දුන්නායින් පස්සේ තිරිසන් ආත්ම ඉපදෙනවා කටවහලා තියෙනවා. බල්ලෙක් නම් බුරන්නයි නැත්තම් හිවලෙක් නම් ඌ කියන්න එච්චරයි. ඔය බල්ලෝ හිවල්ලෝ හරියට වෙලා ඉපදිලා ඉන්නේ ගොඩාක් ඉතින් පෙර සංසාරේ ඕවා තමයි. ඊට පස්සේ പ്രേතාත්මේ. പ്രേතයන්ට කතා කරන්න බෑ. අද හැබැයි හරියට പ്രേතයන්ට ගරු සැලකිලි තියෙනවා. ඉස්සර දේව බලෙන් ශාස්ත්‍ර කියනවා කියලා කිව්වහම මිනිසු පොලිමේ. දෙවියන්ගෙන් ශාස්ත්‍ර අහන්න. දැන් දේව බලෙන් ශාස්ත්‍ර කියනවා කියලා කිව්වහම මේ තැන්වල හිස් මල පෙරේතෙක් බඳගෙන ශාස්ත්‍ර කියනු ලැබේ කිව්වහම පොලිමේ. දෙවියන්ගෙන් අහන්න කැමති නෑ දැන් මල පෙරේතයන්ගෙන් අහන්න කැමති. අර කීමක් තියෙනවනේ දෙවියෝ පය ගහන්න බය තැන්වල මල පෙරේතයෝ පිලුම් ගහනවා කියනවා. ඉතින් අපේ සමාජයේ සමහර අයගේ කටවල් කියන වචන කියන ප්‍රකාශ මාධ්‍ය ආයතන ඒත් වචනේනේ දේශපාලන නායකත්වය ඒත් වචනනේ උත්තරීතර පූජක නායකත්වය ඒත් වචනනේ ගිහි ගෙවල් අම්මා තාත්තා ඒව බලනකොට අපිට පේනවා දෙවියෝ පය ගහන්න බැරි මුසාවාදයේ තුල මල පෙරේතයෝ පිලුම් ගහනවා කියන්නේ. මම අද මේ කාරණාව පැහැදිලි කරේ ඔය ඇත්ත බොරු කියන හින්දා නෙවෙයි අනාගතේ වචනයක් එහෙම කතා කරන්න වුණොත් අතෙන් සිග්නල් එකක්වත් දාලා බොරුවට හොයිය දාන්න එපා. එහෙම වුණොත් ඒක අකුසලයේ බරපතලයි. ඒක භයානකයි. නිසා ජීවිත කාලෙම විපාක දෙන විපාක විඳින්නට සිද්ධ වෙන දෙයක් තමයි බොරුව කියලා කියන්නේ. අපි හැමදාම මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා උදේ හවස කියන්නේ ඒක. ඒ ගැන තමයි අපි මේ අද ධර්මයේ විස්තර කළේ. අවසාන වශයෙන් අපි මේ කාරණාව සිහිපත් කළේ ඒ වගේම මේ ධර්ම දේශනාව අවසන් කරන්නට මත්තෙන් අපි ලබාගත් පුණ්‍ය මහිමයන් මියගිය ඥාතීන්ටත් දිවි දේවතාවුන්ටත් අනුමෝදන් කරන්නට මේ හදන්නේ. අද ඔය ඇත්ත ධර්ම දේශනාව හැටියට ඇවේ බොරු කීම සම්බන්ධයෙන්. බොරු ඇසීම සම්බන්ධයෙන්. බොරු අහලා වෙන තැන්වලට ගෙන යාම සම්බන්ධයෙන්. තම තමන්ගේ ජීවිතේ මේ මානසික තත්වයට එක්ක ජීවිතේ සාර්ථක කරගන්න ලස්සන කරගන්න උත්සාහ ගන්න මොනතරම් ලාභ ප්‍රයෝජන ලැබුණත් පින්නත් බොරුවක් කියලා ඒ ලාභ ප්‍රයෝජනේ ගන්න යන්න එපා. ඒක බරපතලයි. ඒක නිකන් විෂ ගුලියක් කියලා හිතාගන්න. ගිනි ගුලියක් කියලා හිතාගන්න. තමන් බොරුවක් කියලා තමන්ට ලැබෙන ලාභ මොන දේ ලැබුණත් මොන තත්වයේ ලැබුණත් ඒක බාර ගන්න යන්න එපා. හොඳ පෞරුෂයක් තියෙනවා මං කවදාකවත් ජීවිතේට බොරුවක් කියපු නැති කෙනෙක් කියලා කියන්න පුළුවන් නම් කෙනෙකුට ඒක හරි වටිනවා. හරිම වටිනවා. ජීවිතේ. දවසක් ඉන්න පුළුවන් නම් බොරු නොකිය ඒකත් හොඳයි. සතියක් නම් ඊට වැඩිය හොඳයි. අවුරුද්ද නම් ඊට වැඩිය හොඳයි. අවුරුද්ද එහෙම දිගට යන්නත් පුළුවන් ජීවිත කාලෙ. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරපු අය තුන් ගොල්ලෙක් ඉන්නවා. අපි මුලිනුත් සඳහන් කළා නම
දැනොත් ආයි සිහිපත් කරන්නට ඕනේ. ටීවී එකෙත් බණ අහලා මේ නමත් කිව්වේ නැහැ කියලා කිව්වොත් ඒකත් හරිමදිනේ නේද? විජිතා නවරත්න මහත්මිය. කොයි පැත්තේද ගම්පලාද? නාවලපිටිය. කොළඹ දැන් ඉන්නේ. ඔව් කකුල් තියෙනවා ඇවිදිනවනේ නේ. නාවලපිටිය පැනලා කොළඹට ආවා. ගොඩක් අය එහෙම තමයි. විජිතා නවරත්න මහත්මිය තමන්ගේ ස්වාමි පුරුෂයාටත් පියාණන්ටත් සොයුරාටත් පින්පෙත් දීමේ අරමුණින් මේ පින්කම කළේ. ඒ වගේම දයාවතී මහත්මිය ඇතුළු දූදරු පිරිස තමන්ගේ ස්වාමි පුරුෂයා ඇතුළු මියගිය ඥාතීන්ට පින් පිණිස මේ පින්කමට දායකත්වයේ දරුවා. ඒ වගේම ධර්මවතී මණිකේ මහත්මිය මියගිය ස්වාමි පුරුෂයා ඇතුළු සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීමට සුදේශ හා ස්වර්ණාදුව ඇතුළු ඥාතීන්ට පින් දීම අරමුණු කරගෙන මේ පින්කම දායකත්වයේ දරුවේ. නිසා මේ වෙලාවේ කල්පනා කරගන්න අපි මේ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය මහිමයන් අපි නම් සඳහන් නොකළ සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් දුක් ඇති ස්ථානයක වාසය කරනවා නම් මේ පින් අරගෙන අපේ ඥාතිවරු සුවපත් භාවයටපත් වෙත්වා. සුවපත් භාවයක ඉන්නවා නම් ලබාගත් ආ වූ සැප සම්පත් තව දුරටත් වඩා වර්ධනය කරගනිත්වා. මියගිය ඥාතීන් පින් ගනිත්වා කියලා කල්පනා කරගෙන සාදු. ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට නිරෝගී සුව හා දීර්ඝායුෂ. අම්මා තාම ඉන්නවද? හරි. අධ්‍යාපනය ලබන මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට චන්ද්‍රා නවරත්න ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පැතීම සඳහා මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ ප්‍රධාන නායක හාමුදුරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ ශාසනය රකින්න අපව ආරක්ෂා කරන සීල දෙවියෝ පින් ගනිත්වා. පින් අනුමෝදන් වීමෙන් දෙවියෝ දෙවියන්ගේ දිවිසුරු දිනු කර ගනිත්වා. අප යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයේ පිහිට ආධාරය ලැබෙත්වා. දෙවියෝ පින් ගනිත්වා කියලා කවුරුත් සාදුකාරය කරනවා. සියලු දෙනාම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. සියල් සතසිත පහන් කරමින් අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.